ශ්‍රී ලංකාව ආගමික වශයෙන් ගත්තම වැඩිම ප්‍රතිශතයක් ඉන්නේ බෞද්ධයෝ. බෞද්ධයෝ විදියට කියන දෙයක් තියෙනවා. බෝධිසත්වයන්ට බුදු වෙන්න විවරණ දුන්නේ අම්මා කෙනෙක් කියලා. බෞද්ධ සාහිත්‍යයේ තාත්තා කෙනෙක් විවරණ දුන්න කියලා කිසිම තැනක සඳහනක් නැහැ. ඒ කියන්නේ තාත්තලා දරුවන්ගේ දියුණුව යහපත ප්‍රාර්ථනා කරන්නේ නෑ කියන එකද. ගොඩක් කවියෝ කවි ලියුවේ අම්මා ගැන. ඒ නිසා තමයි පියසෙනෙහසට කවි ගී ලියුණා මදි කියන පද පෙළ අඩංගු ගීතයක් මාලනී ජයරත්න මහත්මියගේ අතින් නිර්මාණය වුණේ. ඒත් හරියටම බැලුවොත් මුළු ලෝකෙක බර දරාගෙන තාත්තලා පුදුමාකාර විදියට දරුවෝ වෙනුවෙන් කැප වෙනවා. ඒ රත්තරන් අප්පච්චිලා තමන්ගේ මුළු ජීවිතේම කැප කරන්නේ දරුවන්ගේ යහපත වෙනුවෙන්. පරම්පරාවෙන් පරම්පරාවට සමාජය දියුණු වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය පැත්තෙන් දියුණු වෙනවා. අතීතයේ අධ්‍යාපනය වෙනුවෙන් නොතිබුණු පහසුකම් වර්තමානයේ තියෙනවා. ඉතින් තාත්තලා හැම වෙලෙම උත්සාහ කරන්නේ සිප් සතර දීලා දරුවෝ බුද්ධිමත් කරන්න. සමහර විට තමන්ට යන්න බැරි වුණු ඉලක්කවලට තමන්ගේ දරුවන් යවන්න. ඒ වෙනුවෙන් ඕන අභියෝගයක් බාරගන්න තාත්තලා සූදානම්. දරුවෝ කරදඬු උස්මහත් වෙනකොට තාත්තලාගෙන් ටික ටික දුරස් වෙනවා. තමන්ගේ යාළුවෝ තරම් කවුරුත් නෑ කියලා හිතන වෙලාවලුත් නැතුව නෙවෙයිනේ. එහෙම හිටියත් මොකක් හරි කරදරයක් වුණ ගමන් අර යාළු හිතව ඉතුරු මගේ ඇරලේ අද්දී අන්නේ වෙලාවට මුළු ලෝකෙම අපිව දාලා ගියත් අපේ රත්තරන් අප්පච්චි තනි කරන්නේ නෑ නේද අපිව. හැම වෙලේම අපි වෙනුවෙන් තාත්තගේ ගෙදර දොරවල් ඇරලා මේ හැම දෙයක්ම අකුරක් නෑර ඇත්ත. මේ දේවල් වලට උදාහරණ සමාජයේ ඕන තරම් අපිට හොයාගන්න පුළුවන්. මේ හැමදේම පුංචි පදපේලි 11කට එකතු කරපු විශිෂ්ටයෙක් ඉන්නවා. ඔහු තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා. පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරී ඔබේම පුතු වේවා කියන ගීතය ලියවෙන්නේ ඔහුගේ අතින්. කොයි තරම් අපූර්ව නිර්මාණයක්ද. බලන්න මේ පදපේලි දිහා. ශිල්ප සතරදී සිහසොන්න හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ඈත ඉඳන් මග බලා හිඳින්නේ නෑ නුඹ වන් පියවරු හමුවන්නේ. ඇත්ත. තාත්තලා කරන කැපකිරීම් වචනෙන් විස්තර කරන්න බෑ. ඊළඟට මේ ගීතේ මෙහෙම කියලා තියෙනවා. හිත මිතුරන් මා හැරගිය දවසේ ලෝම අහිමි වී තනි වුණු මොහොතේ ඔබේ පැලේ නැත දොර ගුළුලන්නේ ඔබේ සෙනෙහ ගඟ නැත වියලෙන්නේ. ඇත්ත නේද මේ කතාව? දුප්පත් වුණත් පොහොසත් වුණත් මොන ජාතිය මොන ආගමේ වුණත් තාත්තා කියන්නේ එකම සංකල්පයක්. මගේ පුතා බුදු වේවා කියලා කටින් නොකිව්වට දරුවන්ට බුදු වෙන්න තාත්තලාගේ හදවත්වල මහා මෙරක් තරම් ප්‍රාර්ථනා තියෙනවා. තාත්තලේ හැඟීම් හයියෙන් කෑ ගහලා කියන්නේ නෑ. තාත්තලා කරන්නේ තමන්ගේ හයිය දීලා ඈත ඉඳන් බලන් ඉන්න එක. මේ විශිෂ්ට පදමාලාවට සංගීතය එකතු කරන්නේ වික්ටර් රත්නායක මහතා. මේ පදවැල් ජීවය ලබන්නේ අබේවර්ධන බාලසූරිය මහත්තයාගේ අමයුරු හඬින්. අපි මේ කියපු සිතුවිලි මුළු ලෝකෙම ඉන්න තාත්තලට උපහාරයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුද්ධිමය දීපල ගැටලු නිසා අපි මේ ගීතේ ප්‍රචාරය කරන්නේ නෑ. මම ඔබට ආරාධනා කරනවා මේ වචන ටික ඇහුවට පස්සේ නිවී සැනසෙල්ලේ
මේ ගීතය හොයාගෙන ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න ඔබට හදට දැනේවි ඔබේ ආදරණීය තාත්තා ගැන. ඒ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්න තාත්තල ගැන ඔබට දැනේවි. ඒ ආදරේ මහ මෙරක් තරම්. ගීතයේ අර්ථය හිතට හොඳටම ගන්න. ඔබේ යාළුවන්ට ඔබේ දරුවෙකුට මේ කතාව කියලා දෙන්න. තවත් දවසක තවත් ගීතයක කතාවක් එක්ක අපි මුණ ගැහෙමු. එතකන් ඔබට ජය. මම ඔබේ ආදරණීය ලංකා.